ඇලෙක්සන් තමන්ගේ උපරිම බලය යොදලා යෝධ ඇටසැකිලි රකුසව කුඩු කරලා දැම්මත් සටන එතනින් ඉවර වුණේ නැහැ. ඒ වගේම ජියාගේ ආරක්ෂිත සටන්කාරියෝ තමන්ගේ පණ පූජා කරලා හදපු බැම්ම පවා බිඳගෙන රකුසා එද්දී ඇලෙක්සේ මාරක ක්‍රිස්ටල් එක කුඩු කරන්නේ කොහමද? Hi guys. අද බලන්න යන්නේ Perfect World movie එකේ 3 වෙනි part එක. මේ movie එකේ කලින් කොටස බලපු නැති කෙනෙක් නම් ඔයාට පුළුවන් වීඩියෝ එකේ උඩින් වටන කාඩ් එක ක්ලික් කරලා ඔයාට ඒ වීඩියෝ එක බලන්න. ඒ වගේම මේ movie එකේ මුලින් ඉඳන් ඔයාට බලන්න ඕන නම් description එකේ තියෙන playlist එකේ link එක click කරලා ඔයාට පුළුවන් මේ movie එකේ මුලින් ඉඳන්ම බලන්න. හරි. ඉතින් හැමෝම ජයග්‍රහණය සමරුවත් එක පාරටම මතුවුණු රකුස් අඬු ජියාව අභිරහස් ලෝකයකට පැහැරගෙන යන්නේ ඇයි? මේ හැමතේටම වඩා වැදගත් දේ තමයි ඇලෙක්ස්ව හුවෑන් කියලා අඳුනගත්ත අර පුංචි baby dragon ගේ ඇත්තම රහස මොකක්ද කියන එක. ඉතින් මේ කුතුහලෙ පිරුණු කතාව සිංහලෙන්ම බලන්න වීඩියෝ එකත් එක්ක දිගටම සෙට් වෙන්න. හරි guys, එහෙනම් අපි යමු අද වීඩියෝ එකට. කලින් එපිසෝඩ් එකේදී අර යෝධ ඇටසැකිලි රකුසගේ අත කපලා දැම්මත් මේ රකුසව පරද්දන්න එක ලේසි වෙන්නේ නැහැ. මොකද අර කපටි ගාඩියන් තමන්ගේ ශරීරය අතහැරලා කෙලින්ම යෝධ රකුසගේ ඇඟ ඇතුළට රිංගනවා. රකුසගේ ඇඟ ඇතුළට ගියපු ගාඩියන් ඩාර්ක්නස් පවර් එක පාවිච්චි කරනවා. ඒ බලයෙන් රකුසගේ කැපුණු අත ආයෙත් තිබුණට වඩා හයියට හැදෙනවා විතරක් නෙමෙයි, රකුසගේ පපුවේ විශාල නිල් පාට ක්‍රිස්ටල් එකක් මතුවෙනවා. ඇලෙක්ස් ඒ වෙලාවේ තේරුම් ගන්නවා මේ රකුසගේ එනර්ජි සෝස් එක එහෙම නැත්නම් බලය ලැබෙන තැන තියෙන්නේ පපුවේ තියෙන අර ක්‍රිස්ටල් එකේ කියලා. ඉතින් රකුසව මරන්න නම් කොහොම හරි ඒ ක්‍රිස්ටල් එක කුඩු කරන්න ඕනේ. මේ වෙලාවේ ජියාගේ ආරක්ෂිත කැප්ටන් සහ ඇගේ සටන්කාරියන් එකතු වෙලා ඉන්ෆිනිටි ප්‍රීසන් කියන ෆෝමේෂන් කියන විශේෂ සිරකිරීමේ බැම්මක් පාවිච්චි කරලා රකුසව කොටු කරනවා. ජියාත් තමන්ගේ සම්පූර්ණ බලය වෙන ෆීනික්ස් ස්පිරිට් එක එළියට අරගෙන රකුසට දරුණු ප්‍රහාරයක් එල්ල කරනවා. හැබැයි රකුසා ඒ බැම්ම ලේසියෙන්ම කඩාගෙන එන්නේ ජියාගේ සටන්කාරියන්ටත් අපහාස කරමින්. දැන් රකුසා තමන්ගේ ඇඟෙන් මාරක ඇටකටු ඊතල පිට කරමින් ඇලෙක්ස්ට පහර දෙනවා. ඇලෙක්ස් තමන්ගේ දක්ෂතාවයෙන් ඒ ප්‍රහාර වලින් බේරුණත් සටන දැන් සෑහෙන දරුණු වෙලා තියෙන්නේ. ඉතින් රකුසාගේ මේ මාරක බලය ඉස්සරහා ඇලෙක්ස් තමන්ගේ ඊළඟ තුරුම්පුව විදිහට මොකක් පාවිච්චි කරයිද? හරි. ඉතින් ඇලෙක්ස් රකුසාගේ මුණටම එල්ල කරන දරුණු ප්‍රහාරයෙන් විශාල පිපිරීමක් ඇති වුණත් රකුසා ආයෙත් තප්පර ගණනකින් ප්‍රකෘති තත්වයට පත් වෙනවා. ඇලෙක්ස් තේරුම් ගන්නවා මේ සටන එයා හිතුවට වඩා ගොඩක් අමාරු එකක් කියලා. ඒ වෙලාවේදී අර කපටි ගාඩියන් පුංචි කුමාරී දැන් යන්න වෙලාව හරි කියලා ජියාට පහර දීලා ඇයව ඇටකටු ගේක හිර කරලා දානවා. රකුසා කියන විදිහට ජියාගේ ලේ ඔහුගේ මාස්ටර්ට හරිම වටිනවලු. ඇලෙක්ස් ඇයව බේරගන්න හැදුවත් රකුසා ඇලෙක්ස්ව විසි කරලා දානවා. ඒත් ඒ ගැටීම නිසා වාසනාවට ජියා ඉන්න හිරගේ ගලක වැදිලා කැඩෙනවා. ජියා ඇලෙක්ස්ට කියනවා මම ගැන බය වෙන්න එපා, ඔයා රකුසව නවත්තන්න කියලා. ඇලෙක්ස් රකුසාගේ මාරක ඇටකටු ප්‍රහාර මගහරමින් තමන්ගේ තන්ද බලයෙන් ප්‍රහාර එල්ල කරනවා. ඒත් රකුසගේ මේ මාරක ඇටකටු ඊතල ඇලෙක්ස්ට ලොකු බාධාවක් වෙලා තියෙන්නේ. ඒ වෙලාවේ තමයි මූවී එකේ සංවේදීම දේ වෙන්නේ. ජියාගේ ආරක්ෂිත සටන්කාරියෝ තේරුම් ගන්නවා තමන්ගේ ජීවිත පූජා නොකර මේ නගරය බේරෙන්නේ නැහැ කියලා. ඔවුන් තමන්ගේ ලේ බිලි දීලා බ්ලඩ් සැක්‍රිෆයිස් මාරක බැම්මක් හදන්න පටන් ගන්නවා. ජියා කෑ ගහලා ඔවුන්ව නතර කරන්න හැදුවත් තම රට සහ කුමරිය වෙනුවෙන් ඔවුන් ඒ උතුම් කැපකිරීම කරනවා. ඉතින් ජියාගේ ආරක්ෂිත සටන්කාරියෝ තමන්ගේ ජීවිත බිලි දීලා ඒ මාරක බැම්ම සම්පූර්ණ කරනවා. ඒත් එක්ක අහසින් වැටෙන දැවැන්ත කඩුවකින් රකුසව තලා දාද්දී අර කපටි ගාඩියන් තාමත් අපහාස කරමින් කියන්නේ උඹලා මැරුණත් උඹලගේ පව්කාර ඉරණම වෙනස් වෙන්නේ නැහැ කියලා. ඒ වෙලාවේ කෝපයට පත්වුණු ජියා තමන්ගේ සම්පූර්ණ ෆයර් ෆීනික්ස් බලය පාවිච්චි කරලා ගිනි දැම්මල් වලින් රකුසව හිර කරනවා. මේක තමයි හොඳම වෙලාව කියලා තේරුම් ගන්න ඇලෙක්ස් තමන්ගේ රීන්කානේෂන් ටෙක්නික් එක පාවිච්චි කරලා විදුලි වේගයෙන් රකුසා වෙත පියාඹලා යනවා. රකුසා බේරෙන්න උත්සාහ කළත් ඇලෙක්ස් ඒ මාරක පලිය කඩාගෙන ගිහින් තමන්ගේ කඩුවෙන් රකුසගේ පපුවේ තියෙන ක්‍රිස්ටල් එක ඇතුළටම අනිනවා. ක්‍රිස්ටල් එක කුඩු වෙද්දී රකුසා සහ ගාඩියන් දෙන්නම විනාශ වෙලා යනවා. මැරෙන්න කලින් රකුසා කියනවා මෙච්චර ඉක්මනින් සතුටු වෙන්න එපා. අඳුරේ පැලය දැන් තමයි පටන් ගන්න කියලා. ඒ වෙලාවේ ඇලෙක්ස් දකිනවා රකුසාගේ ඇඟේ තියෙන්නේ තමන්ගේ අතේ තිබුණු අර අద్භූත සලකුණමයි. ජියා තමන්ගේ අම්මගේ පලිය ගත්තා කියලා සනසෙන්න හදද්දී තුවාල වෙලා හිටපු කැප්ටන් ජියා ගාවට එනවා. ඒත් එකපාරටම මතුණු රකුස් අඬුවක් කැප්ටන්ගේ ඇඟ පසාරු කරගෙන ගිහින් ඇයව මරා දානවා. ඒ සලකුණ දැන් විශාල ద్వාරයක් බවට පත් වෙලා ඇලෙක්ස් ජියාව බේරගත්තත් මාරක සතුරෝ ඒ ద్వාරයෙන් එළියට එන්න පටන් ගන්නවා. ඉතින් අර මාරක රකුස්
රකුස් අඬු ජියාව බලෙන්ම අභිරහස් ద్వාරයක් ඇතුළට ඇදගෙන යනවා. ඇලෙක්ස් ඇයව බේරගන්න උත්සාහ කරද්දී අර රකුස් අඬු ඇලෙක්ස්ගේ ඇඟට මාරක ඇටකඩු ප්‍රහාර එල්ල කරනවා. හැබැයි ඇලෙක්ස්ගේ ආමරික නිසා එයාට කිසිම දෙයක් කරගන්න බැරි වෙනවා. ඇලෙක්ස් තමන්ගේ උපරිම වේගය පාවිච්චි කරලා ద్వාරය වැසෙන්න කලින් ඒක ඇතුළට පනින්නේ ජියාව කොහොම හරි බේරගන්නයි. ద్వාරෙන් එහා පැත්තේ තියෙන්නේ සම්පූර්ණයෙන්ම වෙනස් ලෝකයක්. ඇලෙක්ස් පල්ලමට වැටෙද්දී අද්භූත අත් දහස් ගණනක් එයාව අල්ලගන්න හදනවා. ඇලෙක්ස් තමන්ගේ යම් ටෙක්නික් එකකින් ඒ ඔක්කොම විනාශ කරලා පාළු ඛේදජනක තැනකට වැටෙනවා. එතනදී මතුවන විශාල මීදුමක් අස්සෙන් යෝධ ඩ්‍රැගන් කෙනෙක්ගේ සෙවණැල්ලක් පේනවා. ඒ සෙවණැල්ල ඇලෙක්ස්ට අනතුරු අඟවනවා ඔයා මෙතනට එන්න ඕන නැහැ කියලා. හැබැයි ඇලෙක්ස් බය නැතුව ඒ සෙවණැල්ලට අභියෝග කරද්දී සෙවණැල්ල ටිකෙන් ටික කුඩා වෙලා එතනින් මතුවෙන්නේ හරිම හුරතල් බේබි ඩ්‍රැගන් කෙනෙක්. පුදුමේ කියන්නේ මේ ඩ්‍රැගන් ඇලෙක්ස්ව හුවෑන් කියන නමින් අඳුනගන්න එකයි. ඇලෙක්ස් මේ ඩ්‍රැගන්ගෙන් බේරිලා ජියාව හොයන්න යන්න හැදුවත් බේබි ඩ්‍රැගන් කියන එක කතාවකින් ඇලෙක්ස් නතර වෙනවා. ඒ තමයි ඔයා ඔය යන පාරෙන් කවදාවත් ජියාව හොයාගන්න බැහැ කියන එක. මේ පුංචි ඩ්‍රැගන් කොහොමද ඇලෙක්ස්ගේ නම සහ ජියා ගැන දන්නේ? ඉතින් ඒක ලොකු අපිරහසක්. ඉතින් අර හුරතල් බේබි ඩ්‍රැගන් කියන විදිහට එයා ඉන්නේ ඇලෙක්ස් ඉන්න තැනම නෙමෙයි. එයා වෙනත් මානයක සිට එනර්ජි එකක් විදිහටයි පෙන්ලා ඉන්නේ. ඇලෙක්ස්ට උදව් කරන මේ ඩ්‍රැගන්ව එවලා තියෙන කවුද කියලා ඇහුවාම ඩ්‍රැගන් කියනවා ස්ටෝන් විලේජ් එකේ විලෝ ට්‍රී එක කියලා. ඒ කියන්නේ ගෝඩ් ලියු මාව එව් බව කිව්වොත් එයා මාත් එක්ක තරහ වෙයි කියලා. ඒකෙන් ඇලෙක්ස් තේරුම් ගන්නවා තමන්ගේ ගුරුතුමිය වෙන ගෝඩ් ලියු තමයි මේ උදව්ව එවලා තියෙන්නේ කියලා. ඉතින් බේබි ඩ්‍රැගන් ඇලෙක්ස්ට මාරක රහසක් එලි කරනවා. එයා ජියාව පැහැරගෙන ගිහින් තියෙන්නේ ලෑන්ඩ් ඔෆ් ඩාර්ක්නස් කියන අඳුරු ලෝකයටයි. ඒ ඉන්න බලවත් ස්වාමිදුවකට ජියාගේ ෆීනික්ස් ලේ අවශ්‍ය වෙලා තියෙනවා. ඒ ලෝකය කොයිතරම් භයානකද කියනවා නම් එහෙ තියෙන්නේ මාරක අඳුරු ශක්තියක්. ඇලෙක්ස් කොහොම හරි ජියාව බේරගන්න ඕනේ කියලා කිව්වම බේබි ඩ්‍රැගන් ඇලෙක්ස් වෙනුවෙන් අලුත් ద్వාරයක් විවෘත කරනවා. ඒ ලෝකය හරිම භයානකයි. පරිස්සමෙන් යන්න කියලා ඩ්‍රැගන් අන්තුරු ඇඟෙව්වත් ඇලෙක්ස් බය නැතුව ඒ ద్వාරය ඇතුළට පනින්නේ තමන්ගේ පණවැනි ජියාව බේරගන්නයි. ඉතින් මේ මාරක ගමනේදී ඇලෙක්ස්ට මොකක් වෙයිද? ඉතින් ඇලෙක්ස් ඒ මාරක ద్వාරය ඇතුළට ගියාට පස්සේ අර පුංචි බේබි ඩ්‍රැගන් අමුතු දෙයක් කරනවා. එයා ඇලෙක්ස්ගේ විවිධ කාලවලට අයත් රූප දෙස බලමින් ඉතාමත් බරපතල කතාවක් කියනවා. ඒ තමයි මෙතනින් එහාට ඔයාගේ සටන ඔයාටම තමයි කරගෙන යන්න වෙන්නේ කියන එක. ඉතින් මේ පුංචි ඩ්‍රැගන් ඇත්තටම කවුද? එයා කොහොමද ඇලෙක්ස්ගේ අතීතය සහ අනාගතය ගැන දන්නේ? ඇලෙක්ස් ජියාව බේරගන්න යන ලෑන්ඩ් ඔෆ් ඩාර්ක්නස් වලදී මොන වගේ භයානක සතුරට මුහුණ දෙන්න වෙයිද? හරි ගයිස්, ඉතින් මේ විදිහට තමයි මේ එපිසෝඩ් එක අවසන් වෙන්නේ. ඉතින් ඇලෙක්ස් දැන් ඉන්නේ තනියම සටන් කරන්න ඕන මාරක ලෑන්ඩ් ඔෆ් ඩාර්ක්නස් කියන අඳුරු ලෝකේ. බේබි ඩ්‍රැගන් කිව්වා වගේ ඇලෙක්ස්ට ජියාව බේරගෙන ආපහු එන්න පුළුවන් වෙයිද? ඇලෙක්ස්ගේ අතීතය සහ වර්තමානය පවා දකින ඒ අභිරහස් ඩ්‍රැගන් ඇත්තටම කවුද? මේ දේවල් ගැන ඔයාගේ අදහසත් පහලින් කමෙන්ට් කරන්න. හරි, ඉතින් ඇලෙක්ස් අඳුරු ලෝකයේදී කරන මාර්ග සටන් ඇතුළත් ඊළඟ එපිසෝඩ් එකේ රිවිව් එකත් ඉක්මනින් ඕන නම් දැන්ම අපේ channel එක subscribe කරලා bell icon එකත් click කරලා තියාගන්න. ඒ වගේම මේ වගේ වීඩියෝස් බලන්න කැමති ඔයාලගේ යාළුවන්ටත් මේ වීඩියෝ එක share කරන්න අමතක කරන්න එපා. Okay guys, see you next time.